දඹුලු පර්වත සෙවණේ සැඟවුණු දඹුලු සෝමාවතිය. රංගිරි දඹුලු රජමහා විහාරය යනු දෛනිකව විශාල පැතිමතුන් පිරිසක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් අතිමහත් ප්‍රමාණයක් පැමිණෙන මෙරට පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරයකි. එහෙත් එම දඹුලු ලෙන් විහාරයේ පිහිටි පර්වතයේම පාමුල ලෙන් විහාරයට බටහිර දෙසින් සෝමාවතිය ලෙසින් හැඳින්වෙන තරමක් විශාල දාගැබක් සහ පැරණි සංඝාරාමයක සංරක්ෂිත නටබුන් සහිත ඉතාමත් නිස්කලංක ස්ථානයක් ඇති බව අසා ඇති හෝ වරක් එම ස්ථානයට ගොස් ඇති පිරිස ඔවුන්ගෙන් අල්ප ප්‍රමාණයක් බව නිසකය. එක් අතකින් එම අඩු සංචාරකයන් ප්‍රමාණය එම ස්ථානයේ වර්තමාන සංසුන් වටපිටාව තවදුරටත් තබා ගැනීම සඳහා ඉවහල් වන බැවින් අප එය අගය කරමු. දඹුල්ල පබ්බත විහාරාරාමය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන මෙම ස්ථානයේ ආරම්භය හෝ ඉතිහාසය සම්බන්ධව සෙල්ලිපි හෝ සාහිත්‍ය මූලාශ්‍රමකින් කිසිදු සඳහනක් සොයාගත නොහැක. එහෙත් දඹුල්ල ලෙන් විහාරය අවට දඹුලු පර්වතයේ හමුවන ගුහාවල ඇති පූර්ව බ්‍රාහ්මීය ලිපිවලට අනුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිටම මෙම පර්වතය සහ ඒ අවට ප්‍රදේශය ගුහා ආශ්‍රිත භාවනානුයෝගී භික්ෂූන් උදෙසා වෙන් වූ සංඝාරාමයක් ප්‍රතිබූ බව පැහැදිලිය. පබ්බත විහාරාරාම ලෙසින් නූතන විද්වතුන් හඳුන්වන සංඝාරාම ඉදිකිරීමට මෙරට ආරම්භ වීමත් සමගම ඒ සඳහා අවැසි වූ ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය එම සංඝාරාමයට එක් වන්නට ඇත. කෙසේ නමුත් පබ්බත විහාරයක අනික් මූලික අංගයක් වන පිළිමගය මෙම දඹුලු පබ්බතාරාමයේ දක්නට නොමැත. පබ්බත විහාරයන්හි ප්‍රධාන මළුවේ හමුවන ගොඩනැගිලි 4 අතරින් 3ක් මෙහි දැකිය හැකිය. ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය මෙහි දැකිය හැකි අතර ප්‍රතිමා ඝරයක් දක්නට නොමැත. කෙසේ නමුත් මෙම ගොඩනැගිලි හමුවන පරිශ්‍රයට ඉහළින් පර්වතයේ මුදුනේ මෙම පබ්බතාරාමයේ ගොඩනැගිලි ඉදිවන්නට පෙර සිටම පැවති පිළිම ගෙවල් දෙසට හඳුනාගත හැකි ලෙන් 3ක් දැකිය හැකිය. මේ නිසා පිළිමගේක අවශ්‍යතාවය සම්පූර්ණ වේ. එසේම වෙනත් පබ්බත විහාරවල එම ගොඩනැගිලි 4 වටා ඉදි වූ ප්‍රාකාරයද මෙහි දක්නට නොමැත්තේ පිළිමගේද සහිතව එය ඉදිකිරීමේ ප්‍රායෝගික අපහසුතාව නිසා විය හැකිය. තවද වෙනත් පබ්බත විහාරවල ප්‍රධාන මළුවට පැහැරින් එය වටා ඉදිකර ඇති භික්ෂූන්ගේ වාසස්ථානය සඳහා ඉදි වූ කුටි වෙනුවට මෙහි ඇත්තේ පබ්බත විහාරයේ නටබුන් ඇති ස්ථානයට උතුරින් ඒ ආසන්නයේම සහ මදක් නැගෙනහිර දෙසට වන්නට පර්වතයේ බෑවුමේ දැකිය හැකි කටාරම් කෙටු ලෙන් සමූහයයි. මේ ලෙන් වලින් 30කට ආසන්න ප්‍රමාණයක ඒවා සංඝසතු කළ බවට වූ පූර්ව සහ අපර බ්‍රාහ්මී ලිපි හමුවේ. මෙම ස්තූපයේ සිදු කළ කැණීම් වලදී අවධි 2ක ඉදිකිරීම මතු අතර ඉන් මුල් අවධිය 5 වන 6 වන සියවස් වලටත් ඉන්පසු 8 10 සියවස් වලටත් පුරාවිද්‍යාඥයන් කාල නිර්ණය කරයි. නිදන් හොරුන්ගේ ග්‍රහණයට සියවස් ගණනාවක් ලක්වීම නිසා එහි ධාතු ගර්භය වූ බොහෝ දේ විනාශ වී තිබූ අතර බදාම වලින් සෑදූ පద్මාකාර පාදමක්, මැටි බුදු පිළිම ආදිය පමණක් ඉතිරි වී තිබී හමු විය. එසේම ස්තූපයේ ඉහළ කොටසේ තිබී විනාශ වූ මැටි රූපවල කොටස්ද මළුවේ සුන්බුන් අතර තිබී හමු විය. මෙම ස්තූපයේ කොරවක්කල් ගොඩලින්ම නිර්මාණය කර තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකියි. ජනප්‍රවාදගත තොරතුරු අනුව පැවසෙන මෙම ස්තූපයේ සෝමාදේවියගේ ආභරණ තැන්පත් කර තිබුණා යන්නෙහි කිසිදු පදනමක් තිබිය නොහැකි බව සඳහන් වේ. කෙසේ නමුත් මෙම ස්තූපයේ පාදමේ සහ පොළොන්නරුවේ ඇති සෝමාවති ස්තූපයේ පාදමේ ඇති සමානත්වය පිළිබඳ ලක්ෂ්මන් අල්විස් මහතා සිය කැණීම් වාර්තාවේදී අවධානය යොමු කර ඇත.